ආයිබෝන් සියලු දෙනාටම සුබ දවසක් වේවා. ඔබට මතක ඇති මාතර මහේත්‍රාත්තුමාගේ මහේත්‍රාත් නියෝගයට පයින් ගහමින් රටේ පොලිස්පතිවරයා වාහන පිරිවරාගෙන දැඩි ආරක්ෂාවක් මැද්දේ ඒ අධිකරණ නියෝගයත් අරගෙනම අධිකරණයෙන් එළියට ආපු ආකාරය ඔබ දකින්න නැති. ඒ අධිකරණ නියෝගයක් කඩ කරමින් තමයි ඔහු ආවේ අධිකරණයෙන් එළියට. මොකද ඔහුගේ ඉතිහාසයට ගියාට පස්සේ ඔහුගේ ඉතිහාසය පුරාම ලියවෙලා තියෙනවා හොඳින් බැරි නම් නරකින්. නීතිය වැඩක් නැහැ, විනිශ්චයකාරවරු වැඩක් නැහැ. තමන්ගේ දේ තමයි තමන්ට කෙරෙන්න ඕන. හොඳින් බැයි නම් නරකින් තමන්ගේ දේ කරගත ඉතිහාසයක් ඔහුට තියෙනවා. විශේෂයෙන්ම අධිකරණ කටයුතු සම්බන්ධව කතා කරලා පස්සේ මීට කලින් වීඩියෝ එකක මම ඉදිරිපත් කරලා තියෙනවා ඔබට. කඩුවෙල මහේත්‍රාත් තුමියක් හිටියා මේ 2022 අරගලයේ සමයේ. ඒ මහේත්‍රාත් තුමිය දේශපාලන තෙන්නකෝන් මහත්මයාට අවශ්‍ය ආකාරයෙන් නියෝග ලබා නොදුන්න නිසා එදා හවස් වෙද්දී ඒ මහේත්‍රාත්තුමගේ සම්පූර්ණ පොලිස් ආරක්ෂාව ඉවත් කරන්න කටයුතු කරපු කෙනෙක්. එතකොට ඔහු වග කිව යුතුයි. කරන්නේ නැත්තේ මම හිතන්නේ මාළඹේ පොලිසියෙන් වෙන්න ඕන. මාළඹේ පොලිසියෙන් කරත් ඔහු බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා විදියට ඒකට සම්පූර්ණ මේ කාලේ වග කිව යුතු කතාවක්. එතකොට ඔහුගේ අනුදැනුම මත තමයි මේක උනේ කියලා බොහෝ කතා ලියලා තිබුණා. සාමාන්‍යයෙන් අපි මේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරු, ඒ වගේම මේ පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු දැන් පොලිස්පතිවරයානේ. දැන් මේ පොලිස්පතිවරයා පත්‍ර හරිනුනට පස්සේ මේ පොලිස් ක්‍රූරත්වය ඊටම හොඳටම තිබුණා. ඒ වගේම මේ පොලිස් විෂමාචාර සෑහෙන්න තිබුණ පොලිස්පතිවරයෙක්, ඔහුට චෝදනා රාශියක් තිබුණා. දැන් අපි මේ මිනිස්සු ගැන නැත්තම් මේ නිලධාරීන් ගැන, මේ පොලිස් නිලධාරීන් ගැන දිගින් දිගටම කතා කරනවා වගේම අපි මේගොල්ලන්ගෙන් අපිට ගන්න දෙයක් තියෙනවා, ඉගෙන ගන්න දෙයක් තියෙනවා, රටේ ස්වරූපය අපිට තේරුම් ගන්න දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ පොලිස් ක්‍රූරත්වය කියලා කියන්නේ පොලිස් විෂමාචාරයේ මේ ඒ ආකාර කිහිපයකින් එකක් විතරයි. ඒ විෂමාචාර අතරට ව්‍යාජ අත්අඩංගුවට ගැනීම, බිය ගැන්වීම, වාර්ගික පැතිකඩයන් ඔස්සේ ඒ ජනවාර්ගික ප්‍රශ්න ඇති කිරීම, ඒ වගේම දේශපාලනය වෙනුවෙන් දේශපාලඥයන්ගේ අවස්ථාව ඉෂ්ට කිරීම, නැත්නම් දේශපාලන අවපාතය, ඒ වගේම තමයි නිරීක්ෂණ අපයෝජනය, ඒ වගේම ලිංගික අපයෝජන වගේම පොලිස් දූෂණයත් මේවට ඇතුළත් වෙනවා. එතකොට මේ පොලිසිය තමයි මහ ජනතාවත් එක්ක නිරන්තරයෙන්ම ගැටෙන්නේ. චෝදනා එන ප්‍රමාණය උන්ට වැඩි. හැබැයි ඔවුන් දැනගන්න ඕන ඔවුන්ට දැනෙන්නේ නැහැ ඔවුන් කොයිතරම් වැරදි කරනවද කියන එක මේ ප්‍රශ්නේ. දැන් මේ විදිහට බැලුවම පස්සේ පොලිස් ක්‍රූරත්වය කියලා කියන්නේ ශ්‍රී ලාංකිකයන්ට විතරක් නෙමෙයි. ලෝකෙ පුරා විහිදලා ඉන්න සියලුම වින්දිතයන්ට නැත්තම් සියලුම ලෝකවාසී ජනතාවට මුහුණ දෙන්න වෙලා තියෙන ගෝලීය සංසිද්ධියක්. ඒක ඇවිල්ලා මේ අපේ රටට හෝ වෙනස් රටකට මේ විතරක් නෙවෙයි, මේක ගෝලීය සංසිද්ධියක් වගේම මේ කවදාවත් මේක මේ ලෝකයේ දිහා බැලුවම පස්සේ මේ පොලිස් නිලධාරීන් කරන වැරදි හා සම්බන්ධව ඒවා නිවැරදි කරගන්න වුන් කටයුතු කරන බවක් මේ වාර්තා වලින් කොහෙත්ම හොයාගන්න නැහැ. දැන් ලෝකයේ දූෂිතවම බවට හංගවටු ගහපු නැත්තම් නම් කරපු පොලිස් නිලධාරීන් 10 දෙනෙක් ඉන්නවා. එතකොට දැන් මේ පොලිස් නිලධාරීන් 10 දෙනා ලෝකෙම පොලිස් නිලධාරීන්, ලෝකෙම ප්‍රධාන පොලිස් නිලධාරීන් 10 දෙනෙක් ඉන්නවා. මේ ම්ලේච්ඡ අපරාධ දූෂිත පොලිස් නිලධාරීන් 10 දෙනෙක් විදිහට නම් කරලා. මේ පොලිස් නිලධාරීන් 10 දෙනාම කරලා තියෙන දේවල් අපි එකට එකතු කරලා එක මිටට ගත්තොත් එම ශ්‍රී ලංකාවේ ඉන්න පොලිස් නිලධාරීන් හැමෝම මේ 10 දෙනාම කරලා දෙන දේවල් ටික කරලා තියෙනවා. එතකොට දැන් අපි ඒ ටික අපිට බලාගෙන ගියාට පස්සේ අපට තේරෙනවා මේ දැන් ඒ රටවල් වල මේ ලෝකෙ මේ නිලධාරීන් 10 දෙනාම එකතු වෙලා කරලා තියෙන දේවල් ලංකාවේ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන්ගෙන් බහුතරයක් සිද්ධ කරනවා නම් අපේ ශ්‍රී ලංකාවේ පොලිසිය කොතනද තියෙන්නේ කියන එක පිළිබඳව අපිට යම් නිගමනයකට යන්න වෙනවා. ඔබට මතක ඇති පෙරාදෙණි විශ්වවිද්‍යාලයේ වාර්තාවකින් ඉදිරිපත් කරා ලංකාවේ තිබෙන දූෂිතම රාජ්‍ය ආයතනයේ පොලිස් දෙපාර්තමේන්තුව කියලා. හැබැයි සමහරට ඒක නිර්දේශات තියෙන්නේ නැති මොනවද කරන්න ඕන කියලා. හැබැයි අපි දකින්නේ නැහැ මේ පොලිස් දෙපාර්තමේන්තුව හදාගන්න. අපි මේ මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ. නිලධාරීන්ට බැනලා වැඩක් නැහැ. මොකද ඒගොල්ලෝ වැරදි පාර ගිය මිනිස්සු යහමගට ගන්න ඊට පස්සේ අනාගතයේ හොඳ පොලිසියක් නිර්මාණය කරන්න වර්තමානයේ කෙසේ වෙතත් මේ වගේ සැලසුම් සහගතව ගමනක් යන්න ඕන. ඒ එකක්වත් සිද්ධ වෙන බවක් නම් පේන්න නැහැ. පේන්න නැහැ කියලා කියන්නේ නැහැම තමයි. එහෙම පේන තේරුම් අපි හොඳයි මෙහිම කියලා කතා කරනවනේ. හොඳ පොලිස් නිලධාරීන් ටිකක් ඉන්නවා. මේ නමුත් මේ සමස්තය වෙනස් කරලා හොඳ පොලිසියක් නිර්මාණය කරන්න අවශ්‍ය මේ දැක්ම අනාගත සැලසුම් නිර්දේශ කාලයෙන් කාලට කෙරෙන්න ඕන දේවල් එකක්වත් ඉදිරිපත් නොවන නිසා තමයි අපිට දිගින් දිගටම මේවා කතා කරන්න වෙලා තියෙන්නේ. දැන් දේශබන්දු තෙන්නකෝන් මහත්මයාගේ පැත්තට හරිනම් පස්සේ දේශබන්දු තෙන්නකෝන් මහත්තයා කියලා කියන්නේ දැන් මම කිව්වනේ මේ අධිකරණ නියෝග මහේස්ත්‍රාත්වරු අනිත් අය ගණන් ගන්න කෙනෙක් නෙවෙයි. දේශපාලඥයෝගේ පැත්තෙන් බැලුවම පස්සේ ඕන එකක් කරાવી. එහෙම තත්ත්වයක් තමයි එතුමා ළඟ තිබුණේ. ඒතකොට සමහර විට ඉතින් එතුමා මේ පැත්තෙම හොඳ වැඩක් කරලා තියෙනවා. ඒවත් අපිට නෑ කියලා කියන්න බෑ. ලෝකයේ ඉන්න මේ අපරාධකාරම පොලිස්
නිලධාරීන් 10 දෙනාගෙන් සමහර අය සමානයි මේ ලංකාවේ සමහර පොලිස් නිලධාරීන්ට. ඒ වගේම මේ දේශබන්දු තෙන්නකෝන් මහත්මයාටත් සමහර කොටස් සම්බන්ධයි. දේශබන්දු තෙන්නකෝන් මහත්තයාත් ඒ හා සම්බන්ධව දෝ කියන ඒ කතාව අපිට කොටස ගන්න පුළුවන්. කොහොම නමුත් දැන් මේ භයානකම අපරාධ කර පොලිස් නිලධාරීන් විදිහට නම් කරලා තියෙන 10 දෙනාගේ ලයිස්තුව දිහා බැලුවට පස්සේ දේශබන්දු මහත්තයාත් ඒ ආසන්නෙන් යන්න පුළුවන්කම තියෙනවා. සමහර විට නම් වෙයි දන්නේ නැහැ ඉස්සරහට. හැබැයි ඒ 10 දෙනා දිහා බැලුවට පස්සේ ඒ තියෙන දේ තමයි ඒ අය මේ අපරාධ කරලා තියෙන්නේ පොලිසිය හෝ දේශපාලනික වශයෙන් අර අභිප්‍රේරිත වූ ප්‍රචණ්ඩත්වයක් විදිහට නෙවෙයි. ඔවුන් විසින්ම නිර්මාණය කරගත් නැත්නම් නොකල යුතුව තිබුණ ආදේශපාලනික විදියට පොලිසිය විදියට නොකරපු දේවල් තමයි පැහැදිලිව දකින්න තියෙන්නේ. ඔබට මතක ඇති ඔබ අහලා තියෙනවා නම් 2005 ඉපදුන අය දන්නවා කැට්රිනා සුළුකුණාටුව නිව් ඕලියන්ස් නගරයට මහ විනාශයක් සිද්ධ කරා. භෞතික හානිය පුළුල් වෙලා තිබුණා. බලධාරීන් ගලවා ගැනීමේ උත්සාහයන් කරේ දිගින් දිගටම අවධානය යොමු කරලා තිබුණා. ඒක තරමක් සමහර තැන්වලදී ඒක නීති විරෝධී ක්‍රියාකාරකම් වලටත් ලක් වුණා කියලා කියනවා. එහි ප්‍රතිඵලයක් විදියට 2005 සැප්තැම්බර් මාසේ 4 වෙනිදා ඩැන්සිගර් පාලමේ සිදුවීම පෙන්වලා දෙනවා. මේ බෝවන් ගෝල්කන් ගිසෙවියස් සහ විලාවාසෝ යන මේ දෙදෙනා නිව් ඕලියන්ස් පොලිස් දෙපාර්තමේන්තුවේ සමාජිකයන් විදිහට සේවය කරා කියලා කියනවා. ඔවුන් මේ පාලම මත හිටපු 6 දෙනෙකුට වෙඩි තියලා ඝාතනය කරලා තියෙනවා. 4 දෙනෙක් තුවාල ලබලා තියෙනවා. 6 දෙනෙක් ඝාතනය වෙලා තියෙනවා. ජේම්ස් බිෂප් සහ රොනල්ඩ් මැඩිසන් කියන දෙදෙනා තමයි මිය ගිහිලා තිබුණේ. බින්දිතයන් කිසිදු වරදක් සිදු කරපු නැති අය විදිහට තමයි ගණන් ගන්නුනේ. වාර්ගික වශයෙන් අභිප්‍රේරණය වෙච්ච සිද්ධියක් විදිහට මේක ගණන් ගන්නනවා. බින්දිතයන් සියලු දෙනාම කළු ජාතිකයන් වුණා කියලා කියනවා. වෙඩි තැබීම සම්බන්ධයෙන් නිලධාරීන් වරද පිළි අරගෙන තිබුණා. ඒ සියලු දෙනාටම සිරදඬුවම් නියම වෙලා තිබුණා. එතකොට ඒක 2005 සිදුවීමක්. ඊට පස්සේ මාෆියාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ආයතන සම්බන්ධතා සමග සබඳතා තිබුණ ස්ටීවන් කරකප්පා සහ ලුවි එපොලිටේගේ කියන මේ කතාවෙන් සනාථ වෙනවා. මේ පුද්ගලයන් දෙදෙනා නිව්යෝක් නගරයේ පවුල් පහ සමග සමීපවම කටයුතු කරපු රහස් පරීක්ෂකයන් වෙලා තිබුණා මේ නිලධාරීන් දෙන්න. ඒතර මේ මාෆියාව සමග ඔවුන් මාෆියාවත් එක්ක තමයි වැඩ කරලා තියෙන්නේ. 80 දශකයේ මැද භාගයේදී ආරම්භ වෙලා තියෙන සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ අසංඛ්‍යාත සිදුවීම් මාලාවක් ඔවුන් ගවේෂණය කරලා තිනවා. ඔවුන් අල්ලස් ලබාගෙන තිනවා. මේගොල්ලෝ අල්ලස් ලබාගෙන තිනවා. බලන්න දැන් මේ කියන කතාව. දැන් අර ඉස්සෙල්ලා කතාවේ නිරපරාධ පොලිස් දෙපාර්තමේන්තුවේ මිනිස්සු වෙඩි තියලා තිබුණා. විශේෂ කාර්ය බලකාය වගේ අය වෙඩි තියලා තිබුණා. ඝාතනය කරලා තිබුණා. දැන් මේ කතාව මොකද්ද කියන්නේ? මේගොල්ලෝ රහස් පරීක්ෂකයන් විදිහට වැඩ කරලා තිනවා. ඒ අතරේ උන් අල්ලස් ලබා ගැනීම, පැහැර ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම්, ඒ වගේම පහර දීම් මාලාවක් සිද්ධ කරලා තිනවා. 90 දශකයේ මැද භාගයේදී තමයි මේ බලධාරීන් මාෆියාව මර්ධනය කරන්න පටන් ගත්තා කියන්නේ. ඒතකොට කැරකප්පා සහ එපොලිටෝ ලාස් වේගාස් මේ කැරකප්පා මේ සහ එපොලිටෝ කියන දෙන්න මේ ලාස් වේගාස් වලට පලා යන්න ලෑස්තිලා තිබුණා. කොහොමවත් 2005 දී ඔවුන් අත්අඩංගුවට අරගෙන ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරලා තිබුණා. හැබැයි 2010 දශකයේදී මිය ගිහිල්ලා තිබුණා. මෙතන මේ දෙන්නෙක් නෙමෙයි මේ කැරකප්පා කියලා කෙනෙක් ඔහු මිය ගිහිල්ලා තිබුණා. ඒතකොට බලන්න එයාලා අර ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ දැන් කරන දේවල් ඔහු විසින් සිද්ධ කරලා තියෙනවා. එතකොට ඔහුත් ලෝක පොලිස් නිලධාරීන්ගේ භයානකම නැත්නම් මේ අපරාධ කරපු පොලිස් නිලධාරීන්ගේ ලයිස්ට්ුවේ ඉහළම ඉන්න කෙනෙක්. එයා දෙවෙනියට තමයි ලිස්ට් එකේ ඉන්නේ. 2006 නොවැම්බර් මාසේ 21 වෙනිදා ඇට්ලන්ටාහි 92 හැවිරිදි කැත්රින් ජොන්ස්ටන් සිවිල් නැතිවෙන සරසුණු නිලධාරීන් වන ග්‍රේග් ජූනියර්, ජේසන් ස්මිත් සහ ආතර් ටෙස්ටර් විසින් ඝාතනය කරලා තිබුණා. නිලධාරීන් ජොන්ස්ටන්ගේ නිවසේ මද්ද්‍රව්‍ය ඇටලීමක් ආරම්භ කරලා තිබුණා. බලන්න මේ කතාව. එතකොට දිවුරුම් ප්‍රකාශයක් ව්‍යාජ ලෙස සකස් කරලා මේ නොකඩු වරන්තුවක් ලබා ගැනීමෙන් තමයි මේ වැඩේ කරලා තිබුණේ. ඔවුන්ට අනුව ජොන්ස්ටන්ගේ නිවසෙන් අධික මද්ද්‍රව්‍ය ගනුදෙනු කරන බව තොරතුරු සපයන්නෙකු හෙළි කරලා තිබුණා. ඔවුන් සවස 7ට පමණ එනකොට නිවසට කඩා වැදිලා තිබුණා. නිවසේ හිමිකරු තමාව ආරක්ෂා කරගන්නට පෙළඹිලා තිබුණා. නිලධාරීන් දෙදෙනා අහපව වෙඩි තියලා ජොන්ස්ටන් මරා දාලා තිබුණා. බිහිතියකින් ඔවුන් ඇගේ නිවසේ මද්ද්‍රව්‍ය රෝපණය කළා. ඒ කියන්නේ මේ කතාව මේගොල්ලෝ හදනවා අර W15 හෝටලේ සිද්ධිය වගේ කතාවක් හදනවා. එතකොට මද්ද්‍රව්‍ය සම්බන්ධව කතාවක් මේගොල්ලෝ රෝපණය කරනවා නැත්නම් පැල කරනවා නැත්නම් ප්ලාන් කරනවා. ඒ වගේම ඒගොල්ලෝ වෙනුවෙන් මේ පොලිස් නිලධාරීන් වෙනුවෙන් බොරු කියන්න තොරතුරු සපයන පුද්ගලයෙකුට බල කරලා තිබුණා. කොහොම නමුත් ඔවුන්ගේ කතාව අවසානයේ බිඳ වැටිලා සත්‍ය හෙළි වෙනවා. වසර 5 සිට අවුරුදු 10 දක්වා මේගොල්ලෝ හිරගත කරලා තියෙනවා. නීති විරෝධී විදියට හොර බඩු සොයා ගැනීමේ ඔහුගේ කාර්යය වුණා. ඔහු චිකාගෝ පොලිස් නිලධාරී ජෝසප් මිඩිසියානෝස්කි ඔහු ප්‍රශංසාවට ලක් වෙලා තිබුණා. බලන්න ඔහු ප්‍රශංසාත්මක පොලිස් නිලධාරියෙක්. එතකොට ඔහු ඇදහියකින් නොහැකි තරම්
දූෂිතයෙක් කියලා කවුරුත් දැනගෙන ඉඳලා නැහැ. ලංකාවෙත් එහෙම පොලිස් නිලධාරීන් ඕන තරම් ඉන්නවා. අහුවම පස්සේ කියනවා පොලිස් ස්ථානාධිපතිවරුම කියනවා නියම පොලිස් නිලධාරියෙක් නේ. එයා කිසි ප්‍රශ්නයක් නැහැ. එයා හොඳ නිලධාරියෙක්. හැබැයි තොරතුරු ග්‍රහණය කරලා ගියට පස්සේ ඒ තරම් මේ දූෂිත පොලිස් නිලධාරියෙක් සමහරට පොලිසියටම නැහැ. ඒ ප්‍රදේශයට නැහැ සමහර වෙලාවට. හොඳ රෙකමෙන්ඩේෂන් එකක් දෙනවා පොලිසිය ස්ථානාධිපතිවරු විසින්ම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් විසින්ම. දැන් සමහර මට මතකයි මේ එක්තරා අවස්ථාවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් එක්තරා පොලිස් ස්ථානාධිපතිවරයෙක් සම්බන්ධව මාර රෙකමෙන්ඩේෂන් එකක් දුන්නා. හැබැයි ඔහුගේ දූෂිත වංචා විශාල ප්‍රමාණයක් අපි ළඟ වෙනකොට ඉතින් අපි ඒවා කියන්න කියන්නේ අපිට වැඩක් නැති නිසා. කොහොම නමුත් එහෙම තමයි කතාව දෙන්නේ. කොහොම හරි මේ මෙඩිසියා නෝස්කි විවිධ මේ චිකාගෝ වල තිබුණ විවිධ අපරාධ සමග සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමග සමීපව කටයුතු කරලා තිබුණා. කල්ලි ඒ සමාජිකයන් ඒවයි සන්නද්ධ කිරීම, මද්ද්‍රව්‍ය බෙදා හැරීම වගේ අපරාධ රාශියක් මේ කල් විසින් කරලා තිබුණා. එයා තමාගේම වර්ගය විකුණලා රහසිගත නිලධාරීන් හිතා ගන්න බැරි විදියට කල්ලි විවිධ අනුබද්ධිතයන්ට පාවා දුන්නා කියලා ප්‍රසිද්ධ වෙනවා. ඒතර මෙඩිසියානෝස්ගේ අවසානයේ ජාවාරම් සහ මද්ද්‍රව්‍ය කුමන්ත්‍රණය සම්බන්ධයෙන් චෝදනාව ලබලා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමනවා. ලංකාවේ එහෙම කතා ඕන තරම් තියෙනවා. කොහොම හරි දැන් මේ වගේ කතා ටිකක් තියෙනවා. ස්ටේසි කුන් කියන ලොස් ඇන්ජලිස් පොලිසියේ සැරේනුවර 1991 මාර්තු 3 වෙනිදා ඉතිහාසයක් නිර්මාණය කරනවා. අලුත් ඉතිහාසයක් නිර්මාණය කරනවා. ඔහු අධික වේගයෙන් රිය පදවපු රොඩ්නි කින් කියන මෝටර් රථ ත්‍රියදෙනෙකු කැලිෆෝනියා අධිවේගී මාර්ග මුර සංචාරදී අත්අඩංගුවට ගන්නවා. ලොස් ඇන්ජලිස් පොලිස් දෙපාර්තමේන්තුවට නැත්නම් LAPD එකට අනුව නිලධාරීන් 5 දෙනෙක් මේ ඔහු අත්අඩංගුවට අරගෙන ඔහුට ප්‍රතිචාර දක්වනවා. නැත්නම් ඔහුට පහර දෙනවා. මේ කින්ට ඔවුන්ගේ බැටන් පොළු ට්‍රේසර් වලින් දරුණු විදිහට පහර දෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ඒ අතර හිටපු අනද නිලධාරියා තමයි රොඩ්නි කින් කියලා කියන සැරෙන්වරයා. එතකොට මේ සැරෙන්වරයා පහර දෙනවා. සැරෙන්වරයා පහර දෙන එක සම්බන්ධව රූගත කිරීමකුත් සිද්ධ වෙනවා. එතකොට මේක මාධ්‍ය තුල ප්‍රචාර වෙනවා. ඒක ජනතාව අතර පුළුල් කෝපයක් දක්වා වර්ධනය කරනවා. කොහොම හරි එහි ප්‍රතිඵලයක් විදිහට නඩු වැටෙනවා. නඩුව විභාග කරනවා. හැබැයි නඩුවේ චෝදනා වලින් මොන විදිහකින් හරි කූප්‍රකට විදිහට ඔහු නිදහස් වෙනවා. මේ නිදහස් වීමේ ප්‍රතිඵලයක් විදිහට 1992 විනාශකාරී LA කෝලාහලය. එහෙම නැත්නම් ලොස් ඇන්ජලිස් කෝලාහලය ඇති වෙනවා. එතකොට ලොස් ඇන්ජලිස් කෝලාහලය ඇතිවීමත් සමගම නීති විරෝධී ප්‍රහාරයකට අවසර දීම සම්බන්ධයෙන් පසුව මේ කුන් මේ පොලිස් නිලධාරියා ෆෙඩරල් අධිකාරියේදී වැඩිකරු වෙනවා. වසර 2කමාරක සිරදඬුවමක් ඕට නියම වෙනවා. බලන්න මේ ජාතියක් කැළඹීම ඇති වෙන දක්වාම මහජන කැළඹීමක් ඇතිවීම දක්වාම කටයුතු කරලා තියෙන්නේ මේ පොලිස් නිලධාරීන්. ඒගොල්ලෝත් අයිති වෙනවා අර ප්‍රධාන අපරාධිත පොලිස් නිලධාරීන් 10 දෙනා අතරට. ඒතර ඔක්ලහෝමා නගරයේ දෙපාර්තමේන්තු නිලධාරියෙක් ඩැනියල් හොල්ස්ටෝක්ගේ ඒ සම්බන්ධව කතාවක් තියෙනවා. ඒවත් ඒ හා සමානයි. ඊට පස්සේ එක්සත් ජනපද හමුදාවේ සේවය කරමින් පස්සේ ජෝන් බර්ග් චිකාගෝ පොලිස් නිලධාරියෙක් බවට පත් වෙනවා. එතකොට ජෝන් බර්ග්ගේ කතාවක් තියෙනවා. එතකොට ඔහු කරපු දේවල් එතකොට පොලිස් ක්‍රූරත්වයන් 118කට ඔහු වග කියන්න ඕන කියලා මේ වාර්තාවල සඳහන් වෙනවා. ඊට පස්සේ ජෝන් බර්ච්, ඩේවිඩ් කැරික්ස් මේ ඒ සම්බන්ධව කතා රාශියක් තියෙනවා. ඊට පස්සේ බ්‍රියානෝ ටෙල්ගරේ මරණයට සම්බන්ධ වූ නිසා 2020 පොලිස් ක්‍රූරත්වයට දුෂ්කර වසරක් විදිහට නම් වෙනවා. මාර්තු මාසේ 13 වෙනිදා අලුයම පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ මහල් නිවාසයට ගිහිල්ලා වෙඩි තැබීමක් සිද්ධ කරනවා. 26 වෙනිදා බ්‍රියානෝ ටෙල්ගර් මිය යනවා. ඒ පුද්ගලයාත් සඳහන් වෙන්නේ ප්‍රධාන අපරාධ ගණයට ප්‍රධාන අපරාධකරුවන් 10 දෙනා අතර ඉන්න පොලිස් නිලධාරියෙක් විදිහට. ඊට පස්සේ ජෝන් ෆ්ලොයිඩ් ඝාතනය ඔබට මතක ඇති. මෑතකදී සිදුවීමක් ඇමරිකාව හා සම්බන්ධව මතක ඇති. ඩෙරෙක් ඩෝන් 2020 දී 2020 තමයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ. එතකොට ඒකෙන් සිද්ධ වෙච්ච දේ ඒක හොඳටම ප්‍රසිද්ධ වුණා සමාජ මාධ්‍ය ඔස්සේ. ඒ වගේම මේ ටික ඔක්කොම එකට කොල්ල ගත්තට පස්සේ සමාජයේ මනසට කාවැදිලා තියෙන්නෙම පොලිස් ක්‍රූරත්වය පිළිබඳව සිදුවීම්. ලොව පුරාම එවැනි සිදුවීම් ජාතික සහ ජාත්‍යන්තර සිරස්තල බවට පත්වන අවස්ථා ඕන තරම් තිබුණා. ජෝන් ෆ්ලොයිඩ්ගේ සිද්ධිය ගත්තොත් ඔබට මතක ඇති. ඒක ලොව පුරාම විහිදලා ගියා. ලොව සියලුම ජාතීන් දූෂිත පොලිස් බලකායකින් පීඩා විඳිනවාමයි කියලා තමයි වාර්තා පෙන්වලා දෙන්නේ. ජාත්‍යන්තර වාර්තා අපි ගත්තට පස්සේ පොලිස් ක්‍රූරත්වය පිළිබඳව නව වීඩියෝ දවස ගානේ නිරන්තරයෙන්ම එළියට එනවා. නව කතා එනවා. ඒවා සියලු මාධ්‍ය වේදිකා පුරා ලොව පුරාම ප්‍රසාරණ වෙලා නැත්නම් විසිරලා යනවා. හැබැයි පොලිස් නිලධාරීන්ගේ දූෂණය සම්බන්ධව ඒ පිළිබඳව පුළුල් විදිහට මහ ජනතාව දැනුවත් වෙනවා. පෙරට වඩා ඊටාම හොඳින් පොලිස් නිලධාරීන් මේ සම්බන්ධව
ගේ කටයුතු පිළිබඳව මහ ජනතාව දැනුවත් වෙනවා. කොහොම වුණත් මේ ගැටලුව ලොව පුරා ප්‍රමුඛ ගැටලුවක් විදිහට ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේක නවත්ත ගන්න අවශ්‍ය කිසිදු දියුණුවක් කිසිදු සැලසුමක් ලෝකයේ කිසිම රටකින් ක්‍රියාත්මක වෙන බවක් පේන්නේ නැහැ. මේක හොයාගන්න බැරිලා තියෙනවා මේක නවත්තන්නේ කොහොමද කියලා. ලෝකයේ කොහෙවත් නැතිනම් ලංකාවෙත් මේක කරන එක ලේසි වෙන්නේ නැහැ. හැබැයි හරියටම මේක ඇනලයිස් කරලා ගත්තොත් මේක කරන්න බැරි දෙයක් නෙවෙයි. හරිම ලේසියෙන් කරන්න පුළුවන් කතාවක්. ශ්‍රී ලංකාව තුළ පොලිස් දෙපාර්තමේන්තුව ඉතාම විශිෂ්ට විදිහට නිර්මාණය කරන්න පුළුවන් බැරි කමක් නැහැ. ශ්‍රී ලංකාවේ ජනතාව ඒ තරම් හොඳයි කොච්චර බැන්නත්. අපි ගිහින් එන්නම්. සුබ දවසක් වේවා.